ඔයාලා හැමෝටම සුබ දවසක්. අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද අපි කතා කරන්නේ මොන වගේ මාතෘකාවක්ද? මම හිතනවා අපි අද කතා කරමු මේ පරිසරය ගැන. ඇත්තටම මේ පරිසරය ගැන කිව්වොත් ඔයාලා දන්නවා වෙන රටවල් වලට වැඩිය මේ ලංකාව ගැන කිව්වොත් ලංකාවේ මේ අපිට තියෙන සම්පත් මේ පරිසරයෙන් ලැබෙන දේවල් කොච්චරද කිව්වොත් ඒක කියලා නිම කරන්න බෑ. ඒ මොකද මේ වෙන කිසිම රටකට වැඩිය මම හිතනවා අපේ ශ්‍රී ලංකාවේ ගොඩක් සම්පත් තියෙනවා කියලා. ඒ මොකද ශ්‍රී ලංකාව කියන්නේ හරිම ලස්සන තැන් තියෙන රටක්. ඇත්තටම රටවල් වලින් ගොඩක් විදේශක සංචාරය කරන්නේ විදේශකයන් සංචාරය කරන්නේ මං හිතනවා ලංකාවට කියලා. ඒ මොකද කිව්වොත් ලංකාවේ හරිම ලස්සන තැන් තියෙනවා මේ පරිසරයේ. ඇත්තටම අපිට බලන්න යන්න තියෙනවා නම් හිත නිවෙන තැන් ගොඩාක් තියෙනවා ලංකාවේ. මේ ගහකොළ, මේ සත්තු අපි ඇස් පියාගෙන වින්දොත් මේ පරිසරය ගැන ඇත්තටම මම හිතනවා අපි හරි වාසනාවන්තයි කියලා. ඒ මොකද වෙන කිසිම රටක තියෙන මිනිස්සෙකුට නැති සම්පත් දායාදයක් අපිට තියෙනවා ලංකාවේ. ඕනම දෙයක් මේ සරුපසේ ඕනම දෙයක් පැලවෙනවා. ඉතින් ඇත්තටම මේ ලංකාව කියන මාතෘභූමියේ මං හිතන්නේ පැලවෙන්නේ නැති දෙයක් ඇති කියලා. මොකද අපි නිකන් දෙයක් අපේ අතින් නිකන් මොන හරි කාපු දෙයක මොන හරි දෙයක් වැටුනොත් බිමට වැටයක් මොකක් හරි වැටුනොත් ඇත්තට මේක අපි වතුරත් නොදා කිසිම දෙයක් නොදා ඒක පැලවෙන අවස්ථාවල් තියෙනවා. ඇත්තටම මේ පොළවේ අපිට දෙන දායාද කිව්වොත් අපෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒක ඔයාලත් දන්නව ඇති. ඒ මොකද කිව්වොත් අපි දෙයක් කියන්නකො අපි ගහ මොන හරි මල් පැලයක් හරි එළවලු වගාවක් හරි මොකක් හරි දැම්මොත් ඔයාලා හිතන්නකෝ ඔයාලට දවසක් දෙකක් විතර ඒකට වතුර පොහොර දාගන්න බැරි වුණා කියලා. මං හිතන්නේ ඒ ගස් මැරෙයි කියලා. ඒ දවස් දෙකට. ඒක තමයි මේ පොළව හරිම විදිහට අපිව දරාගෙන ඉන්නවා. අපිට කිසිම රිදුමක් දෙන්න කැමති පොළවක් නෙවෙයි මේ ලංකාවේ පොළව. ඇත්තටම ගහකට ජීවය දෙන්න අපේ අතේ තියෙන දායකත්වයේ මදි වුණාට ඒගොල්ලන්ගේ දායකත්වය මම හිතනවා අපේ දායකත්වයට වඩා වැඩි කියලා මේ සරු පොළවේ තියෙන දායකත්වය. ඇත්තටම පැලයක් දැන් අපි හිතනවානේ ගොඩක් අය හිතනවා මේ ගස් කොළන් වලට කිසිම හැඟීමක් දැනීමක් නැහැ කතා කරන්න බෑ එහෙම කියලා. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා ගහ කොළටත් තියෙනවා පණ. ඔයාලා බලන්න ඉතින් මට පිස්සු කියලා නේද? එහෙම එකක් නෙවෙයි. ඇත්තටම මම ඔයාලට දෙයක් කියන්නම්. ඔයාලා බලන්න ඔයාලා කැමති ලස්සන පැලයක් ඔයාලගේ මිදුලේ පැල කරන්න. පැල කරලා ඒ පැලේට හැමදාම නොවැරදීම වතුර දාලා පොහොර දාලා සාර්ථක කරන්න. ඒ පැලේ ටික ටික ලස්සන්ට හරිම තේජාන්විතව වැඩේ.
ඒ වගේම ඔයාලා කරන්න ඕන තව එක දෙයක් තියෙනවා. අපි මේ පැලේට සාත්තු කරාට විතරක් මදි. දැන් අපි දරුවෝ හදනකොට අපි දරුවන්ට අවශ්‍ය දේවල් විතරක් දීලා මදිනේ. අපිට අනිවාර්යෙන් අවශ්‍යයි දරුවන්ට ආදරය, සෙනෙහස. ඒ දෙකම අවශ්‍යයි. ඒ වගේම තමයි මේ පරිසරයේ තියෙන ගහකොළට ආදරය, සෙනෙහස, උණුසුම මේ තුනම දැනෙනවා. ඇත්තෙන්ම දැනෙනවා. ඒක සත්‍ය සිදුවීමක්. ඔයාලා බලන්න ඔයාලගේ ඒ හිටවපු පැලේට හැමදාම උදේට ගිහිල්ලා ඔයාලගේ හිතේ තියෙන දේවල් කියලා පොඩ්ඩක් පැලේ අත ගාලා කොළ සාප්පු කරලා කොළවල තියෙන මැරුණු දේවල් තියෙනවා නම් ඒවා අයින් කරලා ඒ පැලෙත් එක්ක පොඩ්ඩක් ආදරේ සෙනෙහස බෙදාගන්න. මං කියනට කරලා බලන්න. ඔයාලට මොකක් හරි කරදරයක් දුකක් හිතෙන වෙලාවට වුණත් ඔයාලගේ ඒ ගහකාවට ගිහිල්ලා ඔයාලගේ දුක කියලා බලන්න. ඔයාලගේ හිතේ තියෙන දුක අඩු වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම මේ ගහ කොළ වැලට හරියට පණ තියෙනවා. අපි වගේමයි. ඇත්තමයි. අපි වගේම හදවතක් තියෙනවා මේ ගස් කොළන් වලට. ඒකයි අපි මේ තාක් දුරට ජීවත් වෙලා ඉන්නේ. නැත්නම් අද කාලේ මිනිස්සුන්ගේ මේ කුරිරු දේවල් වලට කොයි තරම් දඬුවමක් මීට වඩා ලොකු දඬුවම් අපිට මේ මහ පොළොවෙන් ලැබෙන්න තිබුණා. නමුත් මහ පොළොව අපිට හරි ආදරේ. ඒ වගේම තමයි මේ ගස් කොළන්. අපි හරි ආදරෙන් රැක ගන්න ඕනේ. මොකද අපිට ජීවය දෙන්නේ, අපිට හුස්ම දෙන්නේ. අපිව පවත්වාගෙන යන්න ආහාර හැම දෙයක්ම බාහිර අලංකාරයට ගෘහ භාණ්ඩ සාද ගන්න අපිට මේ පරිසරයේ ගොඩක් දේවල් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට සත්තුන්ගේ ජීවන රටාවල් වලට, සත්තුන්ගේ පැවැත්මට, දරුවන්ගේ මානසික පැවැත්මට මේ හැම දෙයකටම පරිසරය වැදගත්. මං හිතනවා උදේ පාන්දරකට ඔයාලා බලන්න 4ට 5ට විතර නැගිටලා පාන්දර චුට්ටක් එළියට ගිහිල්ලා පුදුම සනීපයක් තියෙන මං නම් ඇත්තම හරිම ආසයි පාන්දර එළියට ගිහිල්ලා පොඩ්ඩක් හරි සීතලේ ඇවිදින්න රවුමක් ගේ වටේ මේ ගස් කොළන් දිහා බලාගෙන හරි ආදරෙන් ඇවිදින්න අපේ හිතට අපේ මයින්ඩ් එකට එන සැනසීම මං හිතන්නේ අපේ කියන කාටවත් ඒක දෙන්න පුළුවන් කියලා. අපේ කියන පුතත්ජන මිනිස්සෙකුට මං හිතන්නේ ඒ සතුට සැනසීම අපිට දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම අපි මේ පරිසරයට ආදරය කරන්නේ හරිම අඩුවෙන් කියලා මට හිතෙනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද එහෙම? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම හිතනවා අපි හැමදේම සියලුම ප්ලාස්ටික් වර්ගයේ දේවල් දිරන්නේ නැති සියලුම දේවල් අපි හිතන්නේ නැතුව මේ පරිසරයට මුදා හරිනවා. ඇත්තටම ඒක ස්වභාව ධර්මයට හරි ලොකු පීඩාවක්. ඇත්තමයි ඒ දේවල් වලින් වෙන හානියට මම හිතන්නේ අපිට වන්දි ගෙවන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා හිතනවද එහෙම? ඇත්තටම